මම මේ ටිප් එක මේ සිංහලෙන් කරන්න කියලා බැලුවේ. මේක දැන් මේ ටිප් මේක අපිට ඕන වෙන්නේ දැන් අපිට හිතමුකෝ මේ මොකක් හරි අපිට තියෙන මෙෂ් එකක් අපිට ඒක වෙන කාට හරි යවන්න ඕන. ඉතින් එහෙම යවන්න ඕන වුණාම PM ඊමේල් කරන්න ඕන කියලා. එතකොට මේ අපිට එතකොට වැදගත් වෙනවා ෆයිල් එකේ සයිස් එක. මේ මම දැන් කියන්න යන්නේ මේ ෆයිල් එකේ සයිස් එක පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන් විදියක් ගැන. අපි කියමුකෝ මේ මෙෂ් එකක මෙතන මේ උදාහරණයක් විදිහට තියෙනවා මේක මේ මම හදපු සීන් එකක්. ඔයාලා දන්නවද දන්නේ Dawn of War කියලා ගේම් එකක් තියෙනවා. සිරා ගේම් එක ගහලා නැත්නම් ගහන්න. ඒකේ ඉන්න කැරක්ටර් එකක් තමයි මේක මේ තැඩියස් කියලා. හරි ඔන්න දැන් මේකේදී අපි සාමාන්‍යයෙන් මොඩල් කරන්නේ එඩිටබල් පොලි එකෙන් තියාගෙන. මොකද ඒකේ ෆීචර්ස් වැඩි මේකින්දනේ. මේ අපි කියමුකෝ අපිට මේ සීන් එක ගන්න ඕන කියලා. දැන් මම මේ ඔක්කොම මේ කොලැප්ස් කරලා තියෙන්නේ එඩිටබල් පොලි වලට. එතකොට දැන් මේ ෆයිල් එක සේව් කරනවා. ප්ලේන් සේව් වෙනකම් දැන් බලන්න. දැන් මේකේ පොලිස් තියෙනවා 3,03,000කට වැඩි. ෆයිල් එකේ සයිස් එක මෙගාබයිට් 81ක්. දැන් අපිට මීට වඩා තව පොඩ්ඩක් මේ සයිස් එක අඩු කරගන්න පුළුවන්. මේ ඔක්කොම එඩිටබල් මෙෂ් කරලා මේ වීඩියෝ කැප්චර් කරන ඉඳන් හරියට පේනවා. හරි. දැන් මේ ඔක්කොම එඩිටබල් මෙෂ් එකක් වෙලා තියෙන්නේ. හැබැයි මේ කියනවනේ ඔක්කොම මොඩලින් ඇඩ ටික ඉවරනම් පස්සේ මේ මෙෂ් එකට කන්වර්ට් කරන්න. නැත්නම් ආයෙ ඕනම් පොලි එකට කන්වර්ට් කරන්න පුළුවන්. කිසිම ප්‍රශ්න නැහැ ඒක. ඊට දැන් අපි මේක ආයෙ සේව් කරලා බලමුකෝ. මම මේක රීනේම් කරන්නම්. ටෙස්ට් 1 කියලා. සේව් වුණා. දැන් බලන්න ටෙස්ට් 1 එකේ සයිස් එක මෙගාබයිට් 67. එතකොට පේනවා ඇති මේ එඩිටබල් මෙෂ් එකකට කරාම කොච්චර මේ ෆයිල් සයිස් එක අඩු වෙනවද කියලා. තව එකක් දැන් මට කියන්න ඕන මේ කට්ටිය දන්නවද දන්නේ මේ 3D Max වල තියෙනවා ආකයිව් කියලා සීන් එකක්. කියන්නේ දැන් මේ තියෙන මේ ඔප්ෂන් එක තමයි ආකයිව් කියන එක. ඕන හැම version එකෙම තියෙනවා. මේකෙදි ගන්න දැන් මේ ඕනම සීන් එකක් අපි සීන් එකක් හදද්දී අපි කනෙක්ෂන්ස් හදනවානේ. මැප්ස් එක හදනවා. මොනාරි සවුන්ඩ්ස් අපි දැම්මොත් ඒවත් ඒ කනෙක්ෂන් හදනවානේ. දැන් මේක ආකයිව් කරාම වෙන්නේ ඒ ඔක්කොම එක තැනකට ගෙනල්ලා මේක පැක් එකක් විදිහට හදනවා. 3D Max එක එයාම මේ zip ෆයිල් එකක් විදිහට ඔක්කොම ටික zip කරනවා. ඒවට මේ ඒක හරිම වැදගත් වෙනවා. මේ කියන්නේ කොහොම මැප්ස් ටික එක තැනකට ගන්න. එහෙම වැඩක් එහෙම කාට හරි දැන් ෆයිල් එක යවන්න ඕන නම් එහෙම. දැන් මේ 2010 එකේ නම් පොඩ්ඩක් වෙනස් ඉන්ටර්ෆේස් එක. normal එකේ නම් ෆයිල් එකට ගියාම තියෙන ආකයිව් කියලා. මේකේ තියෙන්නේ save as ගියාම ආකයිව් කියලා. ටෙස්ට් 1 සේව් කරා. පස්සේ මේ පෙන්න ඒ ෆයිල් එක හැදෙන එක පොඩ්ඩක් ටිකක් වෙලා යනවා. මේ කොහොම ෆයිල් සේව් වෙලා එයා එක තැනකට දාන එක තමයි කරන්නේ.
මේ තියෙන්නේ මේ ටෙස්ට් 1 කියලා හදලා තියෙන zip file එක ඕපන් කරලා බලුවොත් එහෙනම් අපිට පේනවා මේ ඔක්කොම කනෙක්ෂන්ස් එක්කමයි තියෙන්නේ. ඒ කියන්නේ මොන කම්පියුටර් එක ඕපන් කරත් මේ කනෙක්ෂන්ස් එක්ක මේක මේ සේව් වෙලා තියෙනවා. තව එකක් කියන්න ඕන මේ 3D Max වල තියෙන බෑකප් සිස්ටම් එක. කියන්නේ 3D Max එක හැම වෙලේම මේ බෑකප් කියලා ෆෝල්ඩර් එකකට මේ එක කියන්නේ විනාඩි සාමාන්‍ය තියෙන 5 තමයි දාලා තියෙන විනාඩි 5න් පාට මේ ෆයිල් එක සේව් කරනවා. ඉතින් මට කියන්න තියෙන්නේ ඒකට ඊට වඩා හොඳයි මේ බෑකප් වෙන ඉන්ටර්වල් එක ඊට අඩු ගන්න. දැන් මම එහෙම දාලා තියෙන්නේ විනාඩි 3ක්. තාම මේ බෑකප් ෆයිල්ස් ගන්න වැඩි කරලා තියෙනවා. මොකද හදිස්සිය අපිට ෆයිල් එක පිටිපස්සට යන්න ඕනොත් නැත්නම් ක්‍රෑෂ් වුණොත් හදිස්සිය සේව් කරන්න අමතක වෙලා එතකොට මේ අපිට කියන අපි වැඩ කර හිටපු අන්තිම අවස්ථාවට යන ලේසිම ක්‍රමයක් තමයි මේක. ඒකයි ෆයිල් සර්ව් කරන එක ගැන තව කියන්න තියෙන්නේ. ඔව් එච්චර තමයි කියන්න තියෙන්නේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකට හම්බ වෙමු. ඔක්කොම අපේ ක්‍රිස්තියානි යාළුවන්ට සුබ නප්තලක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දැන් අලුත් අවුරුද්දත් ලඟ වෙනවා. ඒකින්ද හැමෝටම සුබ අලුත් අවුරුද්දක් කියලා මම විශ් කරන්න කැමතියි. අපි ඊළඟ වීඩියෝ එකේ හමු. බයි.